ලෝකය දිනපතා ජීවිතේ ගමන් කරන්නේ බොහෝ දුරට බොර තෙල් මතයි. වාහන ධාවනය, කර්මාන්ත, විදුලි බල නිෂ්පාදනය මේ සියල්ලටම තෙල් අත්‍යවශ්‍යයි. ඒ නිසා බොර තෙල් කියන්නේ ලෝක ආර්ථිකයේ අත්‍යවශ්‍යම සම්පතක්. නමුත් මේ සම්පතේ මිල නියම වෙන්නේ සරලව නිෂ්පාදනයෙන් විතරක් නෙවෙයි. ලෝකයේ දේශපාලන තත්ත්වයක් ඒකට විශාල බලපෑමක් කරනවා. රැඳී සිටින්න මේ වටිනා කියන වීඩියෝවේ අවසානය තෙක්. ලෝක ආර්ථිකයේ ඍජුවම බලපාන ප්‍රධාන සාධකයක් නම් බොර තෙල් මිලයි. ලෝකයේ බොහෝ රටවල් දෛනික ජීවිතය පවත්වාගෙන යාමට, කර්මාන්ත ක්‍රියාත්මක කිරීමට, ගමනාගමනය පවත්වා ගැනීමට සහ විදුලි බල නිෂ්පාදනය සඳහා බොර තෙල් මත දැඩි ලෙස ආශ්‍රිත වෙයි. එවැනි අවස්ථාවක මැද පෙරදිග කලාපයේ ඇතිවන දේශපාලනික හෝ යුදමය අර්බුදයක් ලෝකයේ තෙල් මිලට ඍජුව බලපාන බව ඉතා පැහැදිලි කරුණකි. විශේෂයෙන්ම ඉරානය සහ ඇමරිකාව අතර ඇති වූ දීර්ඝකාලීන ආරවුල තෙල් වෙළඳපොළට විශාල අස්ථාවරතාවයක් ගෙනෙයි. මෙම ගැටුමට පසුබැසීමක් වන්නේ න්‍යෂ්ටික වැඩසටහන්, ආර්ථික සම්බාධක සහ ප්‍රදේශීය බල අරගලයන්ය. ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරුද්ධව දැඩි පියවර ගත් අතර එයට ප්‍රතිචාර ලෙස ඉරානයද තම බලය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළා. මේ හේතුවෙන් දෙරට අතර සම්බන්ධතා වඩාත් උණුසුම් විය. විශේෂයෙන්ම 2018දී ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක නැවත ක්‍රියාත්මක කිරීමත් සමග තත්ත්වය තවත් දැඩි විය. මෙම ආතතිය ඉහළ යාමත් සමග මැද පෙරදිග ප්‍රදේශයේ තෙල් ප්‍රවාහන මාර්ගවල ආරක්ෂාව ගැන ලෝකයට සැකයක් ඇති විය. විශේෂයෙන්ම හෝර්මුස් සමුද්‍ර කඳවුරු Strait of Hormuz යනු ලෝකයේ තෙල් ප්‍රවාහනය සඳහා ඉතා වැදගත් මාර්ගයකි. ලෝකයේ බොර තෙල් ප්‍රවාහනය සමාන වශයෙන් 20ක් පමණ මෙම මාර්ගයෙන් ගමන් කරයි. ඉරානය සහ ඇමරිකාව අතර ගැටුම වැඩි වූහොත් මෙම මාර්ගය අවහිර වීමේ අවදානමක් ඇති බවට ලෝකය බියපත් විය. මෙවැනි අවස්ථාවක වෙළඳපොලේ supply uncertainty කියන තත්වයක් ඇතිවේ. එනම් අනාගතයේ තෙල් සැපයුම අඩු විය හැකි බවට බියක් පවතින විට තෙල් මිල ස්වයංක්‍රීයව ඉහළ යයි. එය සරල ආර්ථික න්‍යායකි. සැපයුම අඩුවන බවට හෝ අවදානමක් ඇති බවට සිතෙන විට මිල ඉහළ යාම අනිවාර්ය වේ. ඉරානයට එරෙහිම පැන වූ ආර්ථික සම්බාධක හේතුවෙන් එරට තෙල් අපනයනය අඩු විය. එය ලෝක වෙළඳපොළට තෙල් සපයන ප්‍රමාණයක් අඩු කිරීමක් ලෙස ක්‍රියා කළා. මේ නිසා තෙල් මිල වැඩිවීමක් සිදුවිය. අනෙක් අතින් ඉරානය විසින් හෝර්මුස් කඳවුරු වසා දැමීමට හෝ එහි ගමනාගමනය අවහිර කිරීමට ඇති හැකියාව පිළිබඳ බියද වෙළඳපොලේ මිල ඉහළ යාමට හේතුවක් විය. මෙම තත්ත්වය ලෝකයේ බොහෝ රටවලකට ආර්ථික අපහසුතා ගෙනාවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ තෙල් ආනයනික රටවල් තෙල් මිල ඉහළ යාම හේතුවෙන් විශාල මුදල් පිරිවැයක් දරන්නට සිදුවිය. එය ඍජුවම ඉන්ධන මිල ඉහළ යාමට, බස් ගාස්තු වැඩිවීමට, භාණ්ඩ මිල ඉහළ යාමට සහ ජීවන වියදම වැඩිවීමට හේතු විය. ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ යුදමය තත්ත්වය නිසා ලෝකයේ තෙල් වෙළඳපොළ ඉතා අස්ථාවර තත්ත්වයකට පත්විය. මෙවැනි අස්ථාවරත්වයන් නිසා ආයෝජකයින් සහ වෙළඳුන් තෙල් මිල ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරමින් තවත් මිල වැඩි කරයි. මේවා මාකට් ස්පෙකියුලේෂන් ලෙස හඳුන්වයි. එයද තෙල් මිල ඉහළ යාමට බලපාන තවත් වැදගත් සාධකයකි. එසේම මෙම ගැටුම ලෝකයේ වෙනත් තෙල් නිෂ්පාදක රටවලටද බලපායි. සෞදි අරාබිය, ඉරාකුව වැනි රටවල් මෙම කලාපයේම පිහිටා ඇති බැවින් යුද අවදානම වැඩි වූවොත් අවුන්ගේ නිෂ්පාදනයද අඩාල විය හැකියි. එය තෙල් සැපයුම තවත් අඩු කිරීමට හේතු වේ. මේ නිසා ලෝක වෙළඳපොලේ මිල තවදුරටත් ඉහළ යයි. අවසානයේ ඉරානය සහ ඇමරිකාව අතර ඇති වූ ආරවුල ඍජුවම යුද්ධයක් නොවුනත් එම ආතතිය පමණක් ලෝකයේ බොර තෙල් මිල ඉහළ යාමට ප්‍රමාණවත් බලපෑමක් ඇති කළා. සැපයුම අඩුවීම, ප්‍රවාහන මාර්ග අවදානම, ආර්ථික සම්බාධක සහ වෙළඳපොළ බිය all these factors එකට එකතු වීමෙන් තෙල් මිල ඉහළ ගිය. ඉදිරියේදී මෙවැනි ගැටුම් දිගටම පැවතිනම් ලෝක ආර්ථිකය තවදුරටත් අස්ථාවර විය හැකියි. ඒ නිසාම රටවල් අතර සාමකාමී විසඳුම් සොයා ගැනීම ඉතා වැදගත් වේ. නැතිනම් මෙවැනි ගැටුම්වල ප්‍රතිවිපාක ලෝකයේ සාමාන්‍ය ජනතාවටම බරපතල ලෙස දෙනේ. ඔබට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න යන්න. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.